මොකද වෙන්නේ? මේකම. සබත් වාඩි වෙන්න. බස් පොටනිය ගම හතර කනුව රූට් එකයි මෝස්තරේ සාලිය පුර ගන්නේ ළඟට නෙමෙයි හොතට විසිල් එක බඩි දෙකයි උඹේ මරණෙට පොටනිය ගම හතර කනුව රූට් එකයි මෝස්තරේ සාලිය පුර ගන්නේ ළඟට නෙමෙයි හොතට විසිල් එක බඩි දෙකයි උඹේ මරණෙට හිල්ලා මකට ඉන්නේ හැංගෙලා බබන් ආයෙත් පාඩර මැත්තට දෙන්නේ එල්ලලා කොල්ලියට හදන්නේ මේකම ගෑනෝ එකට සෙට් වෙලා හුලා පිටියට බැස්සම් මන්නා කරියත් යන්නේ ඇකිලිලා සුදුපත්තා පල්ලෙන්ගට දාන්නේ පවරා බියේ වරෙදි නෝකතනෝ සින්නා මුල්ලෙන් දෙලා කන්න බලන්නේ ලොරිට කෙප්පා දෙමෙ මෙහාට අඩියක් ආවොත් පල්ලා යට තම්මා වහතෙන ඩිංගිරි පල්ලෙන් පොක්කේ ගගන්න එපා රැවලේ කතයි බේරා ගන්න තත්තා ගන්න එපා මීගම හතර වටේ ගෝ ගන්න එපා හොතෝ බලගේ අපේ අනේ සියද ප්‍රාන්ත කල්ලේ ගල් තල්ලන් එපා ගන් කරියෝ රබර ඇවිත් රංග බන්න එපා කිරි සබ්බ කල්ලේ ඉතන් දයල් අපේ බස්සාමල හොල්ලන්න බෑ මේක මෙම්බරත් හොලා පොත්තා කොල්ලනිය ගම හතර කනුව රූට් එකයි මෝස්තරේ සාලිය පුර ගන්නේ ළඟට නෙමෙයි හොඳට විසිල් එක බඩි දෙකයි උඹේ මරණෙට කොල්ලනිය ගම හතර කනුව රූට් එකයි මෝස්තරේ සාලිය පුර ගන්නේ ළඟට නෙමෙයි හොඳට විසිල් එක බඩි දෙකයි උඹේ මරණෙට අපි member of the howl හුකෝ ගන්න එපා breaking news වලින් හවුරට දාන්න එපා මෝස්තර කාටද කවුද අඳුර ගත්ත එක දරු බෝල් පිටින් බලලන්නේ පුතා එකට දෙකට ගණලා උඹලා රගන්න එපා හතර කනුවේ ඒකයි හුත්තෝ වැද වෙන ලොව පුරා ගොම් කැරියකෝ ගොම් කැරියකෝ ගොම් කැරියකෝ ගොම් කැරියකෝ දැකගත්තේ ඒක රත් සෙල්ලම නිතරම ගෝස්තිය වටේ සිස්ටේ කටේ අතල් බෙදුවේ වටටම රාස්තේ නසරානි ලයිෆ් එක හුට් එකේ බොස්සා රාජේෂානි මාර්ග මම විලු කරන්න එපා වැල්ලේරිලා රල්ලට හොදලා පාලු තොපේ රැප්පා හවුල කරන්න බෑ සම හුකොල ගන්නේ කොලක තියලා කෙල්ලවරණ මම කල්ලු සිංහල නම ගොම් කැරියව ගානවා හම මේක හවුල අක්බා ඉතින් ඔයාලා දන්නවනේ මොකක්ද මේ රැප් එක කියලා ඔයාලා දැන්නවත් දන්නවනේ. ඉතින් දැන් අපි මේක කතා කරන්න කලින් අපි ඊළඟට මේ රැප් එකත් පොඩ්ඩක් අහලිමු. කොල්ලියකම මේක ට්‍රැක් එක එළියට දැම්මට පස්සේ එයාලා පහුවදා දානවා තව ට්‍රැක් එක. ෆ්‍රී ස්ටයිල් එක. එයාලා දාන ෆ්‍රී ස්ටයිල් එක පොඩ්ඩකට අහලා ඉන්න. මේක හවුල මේකමුව මොකද වෙන්නේ අම්මට හවුලට දැම්මොත් හවුල කරගන්නවා නියම් පවුල අවුත්තෝ ජන්සන් දාලා ඉන්නේ ජන්සන් හරිද ජන්සන් දාලා අපි පන්සන් ගන්නකොට බලා පොඩි ඉතින් ඔම තමයි ඔය මම පළවෙනිට දාපු තමයි ඔය මගේ කොල්ලියක මේක කියන්නේ ගොන් කැරියෝ රැප් එක. ඒකට පස්සේ තමයි දැන් ඔය මේ ඒකට පස්සේ දවස් තමයි ඔය දැන් දාපු ෆ්‍රී ස්ටයිල් එක හවුලෙන් එළියට දාන්න. මම හවුලෙන් කතා කරලා මං ඇහුවා මොකද්ද සීන් එක මෙහෙම උනේ කියලා මං ඇහුවා. ඉතින් එයාලා කිව්ව විදිහට සහ ගොඩක් අය කතා වෙන විදිහට ඔය එයාලා රස්තියාදු හාදු කියලා පළවෙනිම ගහන ට්‍රැක් එකේ ඒක ගහලා තියෙන්නේ මැක්ස් ඩීට. ඊට පස්සේ තමයි ඔය මේ මැක්ස් ඩී සෙට් වෙලා ඔය ලිල් රෝමෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔය ෆේක් ජන් ට්‍රැක් එක දැම්මේ. ඊට කොහොම හරි ඔය ෆේක් චන්ඩි ට්‍රැක් එක දාන්න කලින් හවුලෙන් ආය ට්‍රැක් එකක් දානවා රස්සියාදු සීලේ කියලා. ඉතින් ඔය රස්සියාදු සීලේ කියන එක දැම්මට පස්සේ තමයි ඔය ෆේක් චන්ඩි කියන එක දාලා තියෙන්නේ. ඊට පස්සේ
ඔය ෆේක් චන්ඩි ට්‍රැක් එක එලියට ආවට පස්සේ තමයි හවුලෙන් දාන්නේ ගොංගැරියෝ කියන ට්‍රැක් එක. ඉතින් ඔය ට්‍රැක් එක දැම්මට පස්සේ කම ඊට පහුවදා දවසේ තමයි ඔය ෆ්‍රී ස්ටයිල් එක දාන්න. අපි දෙවෙනියට ප්ලේ කරපු වීඩියෝ එක ෆ්‍රී ස්ටයිල් රැප් එක දාන්න. ඉතින් ඔය ෆ්‍රී ස්ටයිල් එක දැම්මට පස්සේ තමයි ඔය ලිල් රෝමින් ඔය දෑවැද්ද කියන ට්‍රැක් එක ඩිස් ට්‍රැක් එක එළියට දැම්මේ. හවුලෙන් කියන විදිහට දෑවැද්ද ඩිස් ට්‍රැක් එක එළියට දාන්නේ අර ෆ්‍රී ස්ටයිල් එකට රිප්ලයි එකක් විදියට. එතකොට හවුලෙන් අදටත් අහන ප්‍රශ්නයක් කියලා කියන්නේ එයාලා ගොංකැරියෝ කියන ඩිස් ට්‍රැක් එක කෙලින්ම දාලා තියෙන ඩිස් එක කෙලින්ම දාලා තියෙන්නේ එයාලා කියන විදිහට ප්‍රභාට. ඉතින් ওই ප්‍රභාට ඕක දැම්මට පස්සේ එයාලා කියන්නේ අදටත් ගොංකැරියෝ කියන ඩිස් එකට රිප්ලයි ඩිස් එකක් ආවේ නැහැ කියලා මේ ලිල් රෝමේ ප්‍රභාගෙන්. එතකොට දෑවැද්ද එයාලා කියන ෆ්‍රී ස්ටයිල් එකට දාපු එක ෆ්‍රී ස්ටයිල් වීඩියෝ එකට ආපු රිප්ලයි එකක් තමයි ඔය දෑවැද්ද කියන එක කියලා කියන්නේ කියලා තමයි ඔය විස්තර කතා කරාම මට කිව්ව ටික තමයි ඕක තමයි කිව්වේ. ඉතින් ඇත්තටම මේක වෙහෙම වෙන්නේ නැද්ද? ඔයාලා හිතන්නේ කොහොමද? ඔයාලට හිතෙන්නේ ඒක කොහොම වෙන්නේ නැද්ද ඇත්තට? ඉතින් විශේෂයෙන් සුරාව මතක් කරන්න ඕනේ. සුරා දැන් ජීවිතුන් අතර නැහැ. ඉතින් ඇත්තටම සුරා ගැන කතා කරොත් සුරා කියන්නේ හොඳ රැපර් කෙනෙක්. ඉතින් ෆ්‍රී ස්ටයිල් එහෙම ලස්සන ෆ්‍රී ස්ටයිල් එකක් අපිට දුන්න රැපර් කෙනෙක්. දැන් අවුරුදු 7කට 8කට කලින් ඔය දාපු ට්‍රැක් ඔක්කොම සුරා ඒ කළුව දෙන්න තමයි දැම්මේ. ඉතින් අදටත් සුරා හිටියා නම් ඉතින් අපිට ලස්සන ඇල්බම් ටිකක් බලා ගන්න තිබ්බා. ඔය එතකොට කොන්සර්ට් වල එහෙම සුරාලව අපිට එහෙම බලා ගන්න තිබ්බා. ඉතින් මොනෑම හෝ ප්‍රශ්නයක් ඉඳලා සුරා නැති වුණා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක හැටි. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මොකක්ද ඔයාලගේ මේක ගැන අදහස මොකක්ද ඔයාලගේ? ඉතින් නම් ඔයාලා දන්න දෙයක්, ඔයාලා දන්න වෙන දෙයක් තියෙනවා නම් ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා දාන්න. මොකද්ද මේ ඇත්ත කතාව, මේ මොකද්ද මේ කතාව කියන එක ඇත්තටම ඔයාලා බලලා කියන්න. එහෙමද සිද්ධ වුණේ නැත්නම් වෙන විදිහකට කියන එක ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරලා දාන්න කියන්න. මොකද්දලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.